I'm feeling good, I'm feeling great. Stacking all the cheese and all the bread up on my plate. Steady looking fresh, will I be headed to the bank? Hello guys, welcome to my YouTube channel. ඉතින් අද අපි පොඩ්ඩක් ඇවිදින්න කියලා හිතුවා මමයි යාළුවයි. ඇවිදින්න කියලා කිව්වේ පොඩක් ලස්සන තැනක් හොයාගෙන. අපේ ගෙවල් ළඟ තියෙනවා තමයි රාස්ස කැලේ තියෙන්නේ. අපේ ගෙවල් ළඟ තමයි රාස්ස කැලේ තියෙන්නේ. ඉතින් අපි දෙන්න හිතුවා එහෙට ගිහිල්ලා බලන්න. අපි ගිහිල්ලා තියෙන අපි චූරි කාලේ ගිහිල්ලා තියෙනවා. මේ දැන් නම් ළඟදී නම් ගිහිල්ලා නැහැ. ඒක නිසා මං හිතනවා අපි දන්න අපිට මතක පාරවල් වලින් පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බලන්න. දැන්ටම කිසිම අයිඩියා එකක් නැහැ. කොහොම මොකද්ද කරන්න ගිහිල්ලා මොකද්ද එහෙම මොකුත් එහෙම මොකුත් අයිඩියා එකක් නැහැ. ඉතින් මං හිතනවා පොඩි හරි එක්ස්පීරියන්ස් එකක් අපි දෙන්නට ගන්න පුළුවන් වෙයි කියලා. මොකද අපි පාරක් දන්නෙත් නැහැ, යන තැන කිසිම අයිඩියා එකක් නැහැ. නිකන් අපිට අර කමට මොකකට හරි දැන් මේ අයිඩියා එක මගේ තමයි. මේ ආපු ගමන් තියෙන්නේ යන්න කියලා අපිට හම්බුනේ මෙන්න මේ වගේ පාරක්. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? ඉතින් ඉරලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි? මේ පාර මෙච්චර අවුල් කියලා අපි ඇත්තටම දැනගෙන හිටියේ නෑ. කොහොම ඇතුලෙන් කොහොම හරි රිංගලා කොහොම හරි මේක පාස් කරන්න තමයි ඕනේ උනේ. මොකද හරිම සනීපයි ඔය ඇතුලෙන් යද්දි. ගියපු අය දන්නවා කොච්චර සනීපද කියලා. ඒ වගේ සුන්දර මාර්ගයකින් පස්සේ අපිට හම්බුනේ මෙන්න මේ වගේ ලස්සන සුන්දර මඩ වුණු පාරක්. ඒ මඩ ගොඩ ඇතුලේ චූඩි නිල් පාට මල් තියෙනවා. අපිට නව එරුණා. අපි කකුල් එක නේද? පබ්බයෝ ඉන්නවා හදලා. ඒ පබ්බයෝ නිකන් දුරට පේන්නේ මේ අත්ත මිනිස්සෙක් ඉඳගෙන ඉන්නවා වගේ. චුට්ටක් ළඟට එනකොට තමයි තේරෙන්නේ පබෙක් කියලා. බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. මේ අහසෙම අපි ඉන්නේ මාර අවුවක. මේ ඉන්නේ පබ්බයා. මෙයා ගෑනු කෙනෙක්. මෙයාට සායක් ගන්දලා තියෙන්නේ. දුම අවුවක් අප්පා. ලස්සන යන්නේ කහවාඩ. මේ පණුවෙක් වැටිලා. පණුවෙක් වැටිලා මේකට. I'm feeling good, I'm feeling great. Stacking all the cheese and all the bread up on my plate. Steady looking fresh, will I be? ඒ ජීවිත ආරක්ෂක මෙහෙයුමෙනුත් පස්සේ අපි මේ වගේ පාරකට වැටුණා. ඒ කියන්නේ පොඩ්ඩක් ඒක යන්නේ එන පාරක්. අර වගේ අර 아무තු පාරවල් නෙවෙයි. අන්තිමට හොයාගත්ත ඇලක් සෙව්වන්ත දැන් ඒකේ වතුර පොර කරනවා. එච්චර වතුරු නෑ. ඒ වුණාට මෙතන ගොඩක් සීතලයි. මේ දවස්වල පායන නිසා චුට්ටයි යන්නේ වතුර. මේක ලොකු ඇලක් නෙවෙයි. මේ සෙව්වන්දිට රත්තරන් හම්බ වෙලා ඇලේ තිබිලා. මහන්සි දෙන්නටම ගොඩක් මහන්සි. දැන් අපි දෙන්න හිතන් ඉන්නේ මේ ඇල දිගේ යන්න මෙහෙම පහළට. උඩට එනවා මේ ගහට කියන්නේ කුබුක් ගහක් කියලා. ඒ වගේ යට ගොඩක් සීතලයි. ඒකයි අපිට මේ ටී-ෂර්ට් එක අපේ අයියාගේ. මෙතන අපි ගොඩක් කලා ඉඳගෙන හිටියා. මොකද අවුවේ ඇවිදලා ආපු නිසා හොඳටම පිච්චිලත් හිටියේ. එතන සීතල නිසා අපි ටිකක් කලා ඉඳගෙන හිටියා. එහෙම ඉඳලා අපි ආයෙත් අර ඇල දිගේ යන්න පිටත් වුණා. මං හිතුවේ පහළට යනවා කියලා. පහළට ගියොත් අපි මුහුදෙන්නේ නතර වෙන්නේ නේද? උඩට ගියොත් අනේ මන් දන්නේ නැහැ කොහෙන් හරි ඔන්න. ඔහොම වතුර දිගේ යන්න හරි අමාරුයි. මට දැන් තමයි හිතෙන්නේ අයියෝ අයිනේ දිගේ අපි ගියේ නැති කියලා. අපි ඊට පස්සේ මෙන්න මෙතනත් නැවතිලා අපි ෆොටෝස් ගත්තා. ඒ තග්මේලගේ තියෙන මේ ෆොටෝස් තමයි ඔතනදි ගත්ත.
මේ සෙරප්පුත් අතේ දාන්. ඇයි කකුල් වලින් ඇවිදින්න බෑනේ සෙරප්පු තියෙද්දි. මේ තැන් ඇත්තටම ගොඩක් ලස්සනයි. හරිම සයිලන්ට්. මේ ලොකු වැල් තියෙනවා. මෙන්න මේ හරිය මට සෙව්වන්දි කිව්වේ මේ මිනිස්සෙක් මැරුණු තැනක් කියලා. මන් දන්නේ නැහැ. ඒක නිසා අපි අර චූටි කාලේ අර මාල හදන ඇට జాතිය. මේවට කියන නම නම් දන්නේ නැහැ. මේ ඒවා හදාර චූටි කාලේ අපි හදන්නේ. මේම කඩලා ඒ මාල හදන ඇට జాතිය. මේ ගස් තමයි මේ තියෙන්නේ. අපිට ඕනේ නැහැ නේ. සෙව්වන්දිට මාලයක් ඕනද? මේ මෙතන වැලි නිකන් කාන්තාරයක් වගේ. මේ මම සෙවන්දට පාගන්න එපා කියලා මම පෑගුවා. මේ කාන්තාරයක් වගේ වැලි. අර රැලි හැදිලා. මුහුදක්. මේ ගෙවල් වල තියෙන අර රතු පාට මල් මේතනත් පැලවෙලා. ඒක ලොකු ගහක්. ඊට පස්සේ අපිට නූල් සම්බුණා. නූලිස් ටික දුරක් යනකොට සෙව්වන්දිට තව ලොකු රත්තරන් කෑල්ලක් හම්බුණා. ආයෙ රිලෙක්. ඊට පස්සේ අපි ගියා ඇති කියලා හිතුන නිසා ඔතනින් උඩට ගිහිල්ලා අපි ඇල දිගේ ආවා ගොඩක් දුර ඇවිල්ලා දැන් යන්න පාර හොයාගන්න අපි මෙහෙට තිබ්බ පාරකට ආවා. එහෙම තිබ්බ පාරකට ඇවිල්ලා මේ වෙල්යායකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම ගිහිල්ලා යන්න පාරක් තියෙනවා. ඊට පස්සේ අපි ගෙදර යනවා. මේ ඇවිල්ලා මෙතන පොඩක් වාඩි වෙලා ඉන්නවා. උතුර එල්ලිනේ ආවේ. I'm feeling good, I'm feeling great. Stacking all the cheese and all the bread up on my plate. Steady looking fresh, well I'll be headed to the bank. And all my homies that I think it's time to celebrate. La la. මේක තමයි අපේ ගමනේ අවසාන හරිය. ගෙදරට යන පාර ළගත් ওই වගේ තැනක් තියෙනවා. අපි එතන වාඩි වෙලා ඔතනදි මට මාර වැඩක් වුණා. ඔයාලත් ඇවිදලා එකපාර ওই වගේ දෙයක් බොන්න කන්න නම් මන් දන්නේ බොන්න යන්න එපා. පපුව හිර වෙන්න ගනි. අනික වතුර බිව්වත් එහෙම වෙන එකේ දැන් මේක බිව්වම දැන් මැරුණත් ඔච්චරයිද. නිකම් පපුව නිකන් පිච්චිලා ගියා එකපාරම. ඒක මට දවස් 2ක් විතර තිබ්බා ඒ පපුව පිච්චුන ගතිය. ඒක නිසා ඔයාලත් පරිස්සමින් ඉන්න. එතනදී වතුර බිව්වත් ඒක හරි ගියේ නැහැ. අනේ මන්ද. I'm feeling good, I'm feeling great. Stacking all the cheese and all the bread up on my plate. Steady looking fresh, well I'll be headed to the bank. And all my homies that I think it's time to celebrate. ඊට පස්සේ අපි ඔතන ඉතින් පොඩ්ඩක් කතා කර හිටියා. එක දේවල් එක විස්තර. ඕපදූපනා මම කතා කරන්නේ නැහැ. මම කෝප්ප හොදන්නේ නැහැ. නිකන් අපි දෙන්න ගැන වගේ කතා කරා කිව්වොත් හරි. I'm feeling good, I'm feeling great. Stacking all the cheese and all the bread up on my plate. Steady looking fresh, well I'll be headed to the bank. And all my homies that I think it's time to celebrate. La la la. I'm feeling good, I'm feeling great. Stacking all the cheese and all the bread up on my plate. Steady looking fresh, well I'll be headed to the bank. And all my homies that I stacking all the cheese and all the bread up on my plate. Steady looking fresh, well I'll be headed to the bank. And all my homies that I think it's time to celebrate. එතන අපි ගොඩක් කළා කතා කර ඉඳලා මෙන්න මේ වගේ පාරකට ඇවිල්ලා ඔය ගෙදර තමයි යන්නේ. ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ තව අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එනකන් ඔයාලා ආදරෙන් සහ පරිස්සමින් ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. bye. Cheese and all the bread up on my plate. Steady looking fresh, well I'll be headed to the bank. And all my homies that I think it's time to celebrate. La la la.